කොහමද හොඳින් ඉන්නව නේද? I love me YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලන්ගේ ශරීරයේ උපන් ලප තියෙනවද? ඔබේත් මගේත් ශරීරවල ඕන තරම් උපන් ලප තියෙනවා. අද මම කියලා දෙන්නේ ඔයගොල්ලන්ගේ ශරීරයේ ස්ථාන 5ක උපන් ලප තිබීම සම්බන්ධයෙන් යම් කිසි අනාවැකියක්. ඒ තුලින් අනාවැකියක් කියන්නේ ඔයාට මේ තාක් ඉටු කරගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් උත්සාහයෙන් කැපවීමෙන් ඒක ලබා ගන්න පුළුවන් දෙයක්. එහෙමනම් බලන්න මම මේ අද කියලා දෙන ස්ථාන පහේ ඕගොල්ලන්ගේ හෝ ඕගොල්ලන්ගේ හිතවතුන්ගේ හෝ උපන්ලප තියෙනවා නම් මෙන්න මේ අනාවැකිය ඒ අයට කියන්න ඒ වගේම ඔබත් දැනුවත් වෙන්න. එහෙමනම් වීඩියෝ එකට යන්න කලින් පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඕගොල්ලෝ දන්නවා මගේ මේ වීඩියෝ හරහා ඕගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුංචි උපදෙස් ලබා දෙනවා. ඒ වගේම තමයි විශ්වාකර්ෂණ නීතිය විවිධ ක්‍රමවේද මම ඕගොල්ලන්ට හඳුන්වා දීලා ඕගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මඟ පාදනවා කියලා. ඒ වගේම ඉතාමත් සරල ක්‍රමවේද තමයි මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඒ සියලුම දේවල් මම මගේ ජීවිතයට කරන දේවල්. එහෙමනම් බලන්න මම මේ අද කියන ශරීරයේ කොටස් පහේ ඔයගොල්ලන්ගේ මේ උපන්ලප තියනවද කියලා. හොඳයි. පළවෙනියෙන්ම උදරේ බඩේ ඔයාගේ හෝ කාගේ හරි උපන්ලපයක් තියෙනවා නම් ඒකෙන් කියන්නේ ඔයා ධනයටම ආශාවෙන් ඉපදිච්ච කෙනෙක්. එතකොට හොඳින් මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාට ධනය කියන දේ උරුම වෙලා තියෙනවා. මේ තාක් ඔයාට ඒ දේ ලබා ගන්න බැරි වෙලා තියෙනවා නම් අද ඉඳන් මහන්සි වෙන්න. ඔයාගේ ජීවිතයේ ධනය කියන දේ, සල්ලි කියන දේ, සැප සම්පත් කියන දේ උරුම වෙච්ච දෙයක්. එහෙමනම් උදරේ බඩේ උපන්ලපයක් තියෙන අයගේ සල්ලි කියන දේ උපතින්ම ලැබෙන දෙයක්. එයා සල්ලි වලට ගොඩාක් ආශාවෙන් උපතින්ම සල්ලි කියන දේ උරුම කරගෙන එන කෙනෙක්. එහෙනම් මේ තාක් එක වෙලා නැත්තම් ඒකට මහන්සි වෙන්න. දැන් දන්නවා සල්ලි කියන දේ ඔයාට ඈත නැහැ. ඔයාට අහිමි දෙයක් නෙමෙයි. බඩේ උපන්ලපයක් තියන අයගේ සල්ලි කියන දේ අහිමි දෙයක් නෙමෙයි. මහන්සි වෙලා උත්සාහයෙන් ඔයා ඒ දේවල් ලබා ගන්න ඕනේ. ඒ වගේම මේ තාක් ඔයාට ඒ දේ ලැබිලා තියෙනවා නම් ඒක රැක ගන්න උත්සාහ කරන්න. මොකද එතන උදරේ උපන්ලපයක් තියන අය ගොඩාක් සල්ලි වලට ආසාවෙන් ජීවත් වෙන අය. එන තමන් ආස කරන දේ ලබා ගන්න. හොඳ විදිහට හොඳ මාර්ගයෙන් ධනය උපයන්න. ඒ තුලින් ඔයාට සතුට සමගියෙන් හැමෝත් එක්කම සැප සම්පත් විඳින්මින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තට්ටම් ප්‍රදේශයේ උපන්ලපයක් තියෙනවා නම් මුදල කියන්නේ සල්ලි සැනසීම ඔයාට කරදරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට සල්ලි වලින් සැනසීමෙන් මහන්සි වෙලා හොයාගන්න අවශ්‍ය කරන්නේ නෑ. ඔයාට ඒ දේවල් නැහැ කියලා දුක් වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඔයාට උරුම වෙලා තියෙනවා සල්ලි කියන දේ. සැනසීම සතුට කියන දේ ඔයාගේ ජීවිතේ කරදරයක් නැතිව ලබා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා දුක් වෙන්න එපා. ඒ ප්‍රදේශයේ උපන්ලපයක් තියෙන කෙනෙක් මට සල්ලි නෑ, මට සැප සම්පත් නෑ කියලා ඔයාට ඒක උරුම වෙලා තියෙන. කිසිම කරදරයක් බාධාවක් නැතුව ඔයාට සල්ලි හොයන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න සල්ලි හොයන්න පුළුවන් කියන දේ. එතකොට උත්සාහය තියෙන්න ඕනේ. කොතන දැන් මෙතනදී දාන්න පුළුවන් නේනම් ලපයක් තිබ්බහම සල්ලි ලැබෙනවා කියලා. එහෙම කොහෙත්ම වෙන්නේ නැහැ. ලපයක් තිබ්බ පළියට ශරීරයේ උපන්ලපයක් තිබ්බ පළියට මුදල් ලැබෙන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න මම මේ කියන්නේ අනාවැකියක්. අනාවැකිය කියන්නේ ඔයාට මේ දේවල් ලැබෙන්න නියමිතයි. ඒ දේවල් ඔයා මහන්සියෙන් හොයන්න ඕනේ. මොකද නෑ කියලා දෛවයට බාර දෙන්න එපා. එහෙනම් හොඳින් මතක තියාගන්න තට්ටම් ප්‍රදේශයේ උපන්ලපයක් තියෙන කෙනෙක්ට සල්ලි කියන දේ උරුම දෙයක්. එයාට කරදරයකින් බාධාවකින් තොරව සල්ලි හොයන්න පුළුවන්. එහෙනම් හොඳින් ඒක මතක තියාගෙන ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි තුන්වන ස්ථානයේ විදිහට
කලවා ප්‍රදේශයේ කලවා ප්‍රදේශයේ උපල්ලපයක් තියෙනවා නම් මුදලට වැඩිය ඒ අයට ආදරය කියන දේ ආකර්ෂණය වෙනවා. ආදරයෙන් එයා මුළු ලෝකෙම ජය ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මෙයාගේ හිත හොඳ කෙනෙක්. ඒ නිසා ඕනම දෙයක් එයාට යහපත් ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. තමන්ගේ හිතේ තියෙන පිවිතුරු ආදරය අනිත් අයට ලබා දීම තුළින් ඕනම දෙයක් එයාට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තියෙන. එයාගේ ප්‍රබලම දේ තමයි ආදරය කියන දේ. එයාට ඕනම කෙනෙක් ආදරයෙන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් එයාගේ ජීවිතය ඉතාමත් සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න මේ දේවල් වලින් ඔයාගේ ජීවිතයට දෙයක් ලබා ගන්න. Tamanට නෑ බැහැ කියන දේ කියන්න එපා. මේ ලෝකේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරලා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ උත්සාහය සහ කැපවීම. දැන් මම මේ කියන අනාවැකි තුලිනුත් ඔයාට ජීවිතේ කඩා වැටිලා ඉන්නවනම් මේ මොහොතේදී දැම්ම නැගිටලා කටයුතු කරන්න. ඊළඟ ස්ථානයේ විදිහට නළල. නළලේ උපල්ලපයක් තියෙනවා නම් ඒ අය ඉපදිලාම තියෙන්නේ නායකත්වයට. පිරිසක් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා නළල මැද උපල්ලපයක් තියෙන අය. ඒ අයට ටිකක් අපහසුයි තවත් කෙනෙක් යටතේ වැඩ කටයුතු කරන්න. ඒ අයට පුළුවන් පිරිසක් පාලනය කරන හොඳ කළමනාකරණය පරිපාලන ශක්තියක් තියෙනවා නළල මැද උපල්ලපයක් තිබීම තුලින්. ඒ අයට ඕනම දෙයක් නායකත්වය අරගෙන පිරිසක් තමන්ගේ වචනට නතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මගෙත් තියෙන්නේ නළල මැද තමයි. ඒකයි මම කියන්නේ මේවා සත්‍ය. මගේ රැකියාවත් එක්ක මම මේ කියන්නේ මේ දේවල් සත්‍ය. ඒක හැබැයි ඔයා ඒක හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒ දේ දැනගෙන හරියාකාරයෙන් ඒක භාවිතා කරන්න දැනගන්න ඕනේ. ඊළඟ ස්ථානයේ විදිහට අත කිව්වහම මේ ප්‍රදේශය අයිති වෙනවා. මේ ඇඟිලි වලට අයිති වෙන්නේ නැහැ. අත කිව්වහම මෙන්න මේ කොටසට තමයි අත කියන දෙයට අයිති වෙන්නේ. මේ අත ප්‍රදේශي උරහිසේ සිට මෙන්න මේ වැනිකටුව දක්වා ඒ අතේ කොහේ හෝ දකුණ හෝ වම උපල්ලපයක් තියෙනවා නම් මේ අයට හැකියාවක් තියෙනවා තමන්ට ලැබිච්ච ධනය රැක ගන්න. ඒ කියන්නේ තමන් ගාව මුදල් තියා ගැනීමේ තැම්පත් ධනයක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා අතේ උපල්ලපයක් තියන අය. මේ අය වියදම් කරනවා. ඊටත් වැඩි ගොඩක්ම මේ අය කැමති සල්ලි එකතු කරන්න. සල්ලි එකතු කරලා තමන්ගේ තැම්පත් ධනය වැඩි කරගන්න තමයි මේ අයට හැකියාවක් තියෙන්නේ. මේ දේ කියන්නේ ලෝභකම නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. එයා ගොඩක් සල්ලි එකතු කරනවා. තමන්ගේ මහන්සියෙන් උත්සාහයෙන් ගොඩක් සල්ලි එක්රැස් කිරීමක් මේ අයට කරන්න පුළුවන්. මොකද සමහර අයට කොච්චර සල්ලි එකතු කළා සල්ලි හම්බ කළත් රඳවා ගැනීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? කරදරයක් වුණාම අතේ සතේ නැති වෙනවා, ණය වෙන්න සිද්ධ වෙනවා. මෙන්න අතේ උපල්ලපයක් තියෙන අය වියදම් කරනවා වගේම තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න, තැම්පත් කරගැනීමේ හැකියාවක් මේ අයට තියෙනවා. එහෙමනම් මම මේ අද ඉදිරිපත් කළේ ඔයාගේ ශරීරයේ ස්ථාන පහක උපල්ලප තිබුණොත් ඔයාට මොකද වෙන්නේ? ඔයා ගැන කොහොමද කියන දේ තමයි මෙතන ස්ථාන 10ක් පිළිබඳ මම කරුණු හොයාගත්තා. තවත් 5ක් තියෙනවා. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී දාන්නම්. මොකද වීඩියෝ එක දිග වුණොත් ඒක ඕගොල්ලන්ට නීරස වෙන නිසා. අද ඉදිරිපත් කළේ මම බඩ, තට්ටම, කලවා, නළල සහ අත කියන ස්ථානවල උපල්ලප තිබුණොත් ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ අනාගතය කොහොමද? ඔයාගේ අනාගතය කොහොමද ඔයා හැඩගස්වා ගන්න කියන දේ තමයි. එහෙමනම් පුංචි දෙයක් මේකෙදිදී මම කියන දැන් මම මේ කියපු දේවල් වලින් ඔයාගේ ජීවිතයට ඔයාගේ ශාරීරික ඒ උපල්ලපේ තියෙනවා නම් පුංචි කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ඒ උපල්ලපය තියෙනවා. ඒ තුලින් ඔයා ජීවිතය සාර්ථක කරගන්නවා කියලා විශ්ව මාතාවට පණිවිඩයක් යවන්න. ඒ වගේම තමයි
ඒ තවත් ඉදිරියේදී මම මේ හා සම්බන්ධවම දෙවෙනි කොටස විදිහට ඉදිරිපත් කරනවා. සියලුම දෙනාම විශ්වයට ස්තුති කරන්න. මොකද මේ දේත් ඔයාට ඉදිරිපත් කළේ ඔයාට තවත් පියවරක් ඉදිරියට යන්න පුළුවන් නිසා ඒ නිසා විශ්වයට ස්තුති කරන්න. මේ වගේ පණිවිඩයක් දැනුමක් ලබා දුන්නට විශ්වයට ස්තුති කරන්න. දැන් ඔයගොල්ලොන් දන්නවා උපල්ලපයක් කියන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඔයාගේ අනාගත පාරට අනාගත දියුණුව මංපෙත් විවර කරන්න පුළුවන් එක දෙයක් එක ස්ථානයක් විදිහට උපල්ලපේ ඔයගොල්ලන් දැන් හඳුනා ගන්නවා. එහෙමනම් මේ පණිවිඩය ලබා දුන්නට විශ්වයට ස්තුති කරලා ලස්සන කමෙන්ට් එකක් දාන්නත් කියනවා. ඒ වගේම මම මේ ඉදිරිපත් කරපු ස්ථානවල ඔයාට උපල්ලපයක් තියෙනවා නම් ඒ ගැන දන්වලා පුංචි කමෙන්ට් එකක් දාන්න. ඒ දැනුම ලැබුණට ස්තුතියි කියලා විශ්වයට පණිවිඩයක් දාන්න කියලාත් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ දේවල් අද ඉදිරිපත් කරපු දේවල් වලින් ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් ඒ තුලින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. වැරදිලා තියෙනවා නම් මේ වෙනකොට ඒක දැම්මම නිවැරදි කරගන්න. නිවැරදි කරගෙන ඉතාමත් ලස්සන ජීවිතයක් සතුටින් ගත කරන්න ඔයාට පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඔයා ගොඩක් යහපත් කෙනෙක්, ධෛර්යවන්ත කෙනෙක්. විශ්වමාතාවට ගොඩක් ආදරේ කෙනෙක්. ඒකට කිසිම දවසක වරදින්නේ නෑ. ඒ නිසා සතුටින් ජීවත් වෙන්න හොඳ විදිහට සල්ලි හොයන්න, මුදල් හොයන්න, සල්ලි ගොඩක් හොයන්න. ඔයා සතුටින් එන සැපවත් වෙන්න ඔයාගේ ආදරණීයන්ව සැපවත් ජීවිතයක් ගත කරවන්න එයාට උදව් කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඒ වගේම නැවතත් මේකේ දෙවෙනි කොටස විදිහට මම තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඒ වගේම මින් ඉදිරියටත් ඔයගොල්ලන්ට වටිනා කියන වීඩියෝ මම අරගෙන එන්නම්. මේ සම්බන්ධ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න ඔයාගේ හිත මිතුරන් අතර. එහෙමනම් සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, මහන්සිලා සල්ලි ගොඩක් හොයන්න, යහපත් ආකාරයෙන් ජීවත් වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.